විදිහට අපිට ඕනේ මොනවද? මත්යත් විදිහට ඕනේ. ඇත්තම කතා අපි කතා කරමු සල්ලි හම්බ කරන්න ළමයින්ට ඕනේ. එතකොට මෙන්න මේ ආර්ථික විද්‍යාව සාමාන්‍යයෙන් ඉගෙන ගන්න හරි අමාරුයි. මම වගේ නෙමෙයි මෙතන ඉන්න පුද්ගලයා නේ. හරිද? මම වගේ නෙමෙයි ළමයි ඔයා. හරිද? මම වගේ නෙමෙයි ඔයා. ඊට ඔයා වගේ නෙමෙයි මම. ඔයා වගේ නෙමෙයි වත්නා. මේක අම්මා මේ කුට්ටක් කරි පොඩ්ඩක් කරනවා. දැන් ඔය ඉන්සර්ට් කරන්නවත් තමයි. තමන් ඉගෙන ගන්නවා දෙයක් ඒ ඉගෙන ගත්ත දේ යා විකුණ ගන්න තමයි යන්නේ. හරිද? හරි අයිබෝන් පුතේ මෙන්න ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. හරි පුතේ මිනිස් අවශ්‍යතා හා වමනා සපුරා ගන්න ළමයි මොකද කරන්නේ? අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කණ්ඩායම් ඉන්නවා. අපි ඒකට කියනවා සමාජ කණ්ඩායම්. ඒතකොට ආර්ථිකය කියන්නේ ළමයි මෙන්න මෙහෙම මම නිර්වචනයක් දෙන්නම්. මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාජ ඒකකවල එකතුවක් අපිට ආර්ථිකයක් විදියට ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය ආර්ථිකය දැන් මම මෙහෙම උදාහරණයක් ගන්නම්. ඔය ආර්ථිකයේ ඉන්නේ කවුද? ඔය ආර්ථිකයේ ඉන්නේ ඇත්තට මිනිස්සුනේ. හරිද? එතකොට ඔය මිනිස්සයන් ගත්තාම ඔය ආර්ථිකය ඇතුලේ මං කියවනේ මොකද? සමාජ කණ්ඩායම්. ඒකට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාජ කණ්ඩායම් විදිහට අපි දකින්නේ මොනවද? අපිට පුළුවන් දකින්න පුළුවන් පොඩිම සමාජ කණ්ඩායම විදිහට පවුලක් නේ. පවුල කරන්න මොකද ඒගොල්ලන්ගේ අවශ්‍යතා හා වමනා සපුරා ගන්න එක තමයි තනිකරම කරන්නේ නේද? කියන්නේ හැම මිනිස්සයම තමන්ට තියෙනවා. ඒ කියන්නේ එක සංස්කෘතියත් එක්ක නේද? තමන්ට තියෙනවා මොනවද අවශ්‍යතා හා වමනා සපුරා ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය අවශ්‍යතා හා වමනා සපුරා ගන්න තමයි ඔය හැමෝම කටයුතු කරන්නේ. එතකොට ළමයි ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක ගැන අපි අද කතා කරන්නේ. එතකොට අවශ්‍යතා හා වමනා සපුරා ගන්න නැත්නම් ඒ සපුරා ගන්න ඒවා නිෂ්පාදනය කරන එක තමයි අපි කරන්නේ නේද? එහෙම කරන කුඩාම ඒකකයේ කවුද මම කිව්වා පවුල. ඊට පස්සේ ව්‍යාපාරයක් කුඩාම එකකින් පස්සට ගියාට පස්සේ ව්‍යාපාරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ පෞද්ගලික ආයතනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ විශාල පෞද්ගලික ආයතන කොටක එකතුවක් කියන එක දේවල්. ඊට අමතරව තව දෙයක් තියෙනවා රජය කියලා එකකෙකුත් ඉන්නවා පැත්තකට වෙලා. හරිද? එතකොට ළමයි ඔය ආර්ථිකය සම්පූර්ණ වෙන්නේ ඔන්න ඕගොල්ලන්ගේ එකතුවක්. හරිද? ඔය එකතුව තුල හැමතැනම ඉන්නේ කවුද? ඔය හැම ආයතනෙම ඉන්න පවුල ගත්තත් හරිද? පවුල ගත්තත් ව්‍යාපාරයක් ගත්තත් රජය ගත්තත් ඔය මොකක් ගත්තත් ඔය හැමතැනම ඉන්නේ කවුද? මිනිස්සු ඉන්නේ. එතකොට මෙන්න මේ ආර්ථික විද්‍යාව සාමාන්‍යයෙන් ඉගෙන ගන්න හරි අමාරුයි. මොකද මිනිස්සුયો ගැන ඉගෙන ගන්න. මොකද කවුරු ගැනද අපි ඉගෙන ගන්නෙ? මිනිස්සුયો ගැන ඉගෙන ගන්න. එතකොට අපි මිනිස්සුયો ගැන ඉගෙන ගන්න එක ලේසි වැඩක්. දැන් හිතන්නකෝ මම වගේ නෙමෙයි මෙතන ඉන්න පුද්ගලයා නේ. හරිද? මම වගේ නෙමෙයි ළමයි ඔයා. හරිද? මම වගේ නෙමෙයි ඔයා. ඊට ඔයා වගේ නෙමෙයි මම. ඔයා වගේ නෙමෙයි වගේ නංගි වේවා අම්මා වේවා චුට්ටක් හරි පොඩි හරි වෙනස්කමක් තියෙනවා. නේද? එතකොට ළමයි දැන් හිතන්නකෝ ඒක ලේසි වැඩක්ද? සෙල්ලම් වැඩක් නෙමෙයිනේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා කියන්නේ ලේසි මෙසේ කාර්යයක් නෙමෙයි. හරිද? සමහර සංකල්ප ගොඩනගා ගන්න හරි අමාරුයි ළමයි ආර්ථික විද්‍යාවේ. මේ කියන්නේ මේක ඉගෙන ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ පරීක්ෂණයක් කරත් මේ දේ කරන්න හරි අමාරුයි. ඒකට හේතුව මම හෙට කතා කරන්නම්. ඒ කියන්නේ මේක පරීක්ෂණයක් කරලා ඔප්පු කරගන්න පුළුවන් වගේ මේ විෂයක් නෙමෙයි ආර්ථික විද්‍යාව. ඒ කියන්නේ පරීක්ෂණ කරන්නත් බෑ. පරීක්ෂණ කරත් මේකට මොකක් හරි දෙයක් අපිට ඔබන්න වෙනවා. ඇතුල් කරන්න වෙනවා. ඒ ඇතුල් කරන්න ඕන දේ ගැන මම කතා කරන්නම්. හෙට කොටසේ මොකක්ද මේ ආර්ථික විද්‍යාව? ඒතකොට ආර්ථික විද්‍යාව කියන්නේ සරලවම මිනිස්යන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයක් නේද? මිනිස්යන්ගේ හැසිරීම අධ්‍යයනය කරන කෙසේ මෙසේ වැඩක්ද? නෑ මිනිස්යන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා කියන ළමයි එසේ මෙසේ වැඩක් නෙමෙයි. එහෙනම් එසේ මෙසේ විෂය ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියන්න. මේ විදිහට ලස්සන මේ පොඩි කතා බහක් විනාඩි 5ක් කතා බහක් ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් එකතු කරගන්න. මොකද ඒකට ආර්ථික විද්‍යාවෙන් ඇහෙනවා ළමයි. ඔයගොල්ලෝ දැන් මේක බලනවා සමහරක් විතර ડોක්ටර් කෙනෙක් බලනවා නැතිනේ. සාමාන්‍ය ගොවිතැනක් කරන පුද්ගලයෙක් බලනවා ඇති. සාමාන්‍ය ළමයෙක් බලනවා ඇති. ඒ හැමෝම වුණත් මේක දැනගන්න ඕනේ මේ ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා. මොකද අපි ඉන්නේ මේ ආර්ථිකය තුල. අපි ජීවත් වෙන්නේ මේ ආර්ථිකය තුල. අපි මේ යැපෙන්නේ මේ ආර්ථිකමත් උන් නැත්නම් ඔය මොන විෂය ඉගෙන ගත්තත් අපිට තේරුමක් වෙන්නේ නෑ. ඒක විකුණ ගන්න තැනක් තියෙන්න ඕනේ. විකුණන තැන තමයි ආර්ථිකයනේ.
අපි ડોක්ටර් කෙනෙක් වුණත් ඒක විකුණ ගන්න දන්න ඕනේ. දැනගන්න ඕනේ. විකුණ ගන්න තැන කොහෙද? ආර්ථික. දැන් මෙහෙම මම උදාහරණයක් ගන්නවා. දැන් ටියුෂන් සර් කෙනෙක් අපි ගමුකෝ. හරිද? දැන් ටියුෂන් සර් කෙනෙක් කිව්වහම ළමයි මොකක්ද අපිට ගන්න තියෙන දේ? ටියුෂන් සර් කියන්නේ කවුද? අපි එහෙම කතා කරමු. ටියුෂන් සර් කියන්නේ ළමයි මේ ඉගෙනගත්ත මිනිස්සෙක් නේ. හරිද? ඉගෙනගත්ත මිනිස්සෙක්. මේ මිනිස්සයාට දැන් ඔය ළමයි රජය කියන්නේ මොකක්ද? ආයතනයක් නේ. තියෙන විශාල ලංකාවේ තියෙන ලොකුම ආයතනය තමයි රජය. තේරෙනවද? ඒ කියන්නේ අපිට බලපෑමක් කරන්න පුළුවන් ආයතනයක් විදිහට රජය ගන්න පුළුවන්. රජයටත් බලපෑම් කරන ආයතන ඉන්නවා. රජයට වඩා ධනවත් ආයතන ලංකාවේ සහ ඕන තැනක ඉන්නවා. ලංකාවේ රජයට බලපෑමක් කරන්න පුළුවන් ඇති තරම් ඉන්නවා ආයතන. ඒකක ඉන්නවා. ආර්ථික ඒකක ඉන්නවා ළමයි. හරිද? දැන් මම මේ කිය හිටියේ දැන් ටියුෂන් සර් දැන් මම කිව්වනේ ආර්ථිකය ගැන ඉගෙන ගන්න නැතුව අපි මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ නේ. ගණිතය වේවා දැන් අපිට ඕනේ ඇත්තටම ළමයි සමස්තයක් විදිහට ඔයාලට මොනවද ඕනේ? සමස්තයක් විදිහට අපිට ඕනේ මොනවද? සමස්තයක් විදිහට ඕනේ ඇත්තම කතාව අපි කතා කරොත් සල්ලි හම්බ කරන්න ළමයි අපිට ඕනේ. නැද්ද? එහෙම කවුරුවත් නැත්තම් අනිවාර්යයෙන්ම ආගම දාහමට ලැබි පුද්ගලයෙක් විය යුතුමයි. නේද? හාමුදුර කෙනෙක් ගත්තත් මොකද කරන්නේ? මේවා ගොඩ නගන්න බලන්නේ නේද? අනාගතයේ කාට හරි දායාද කරන්න හරි කියලා ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ සුඛ විහරණය උදෙසා මේ දේ කරනවා. හරිද? කතාව ඩිස්කස් වෙනවා. කමන්න මම මේ ටියුෂන් සර් ගැන කතා කරේ. හරිද? දැන් ඔය ටියුෂන් සර් කරන්නේ මොකද්ද ළමයි? තමන් ඉගෙන ගන්නව දෙයක් ඒ ඉගෙන ගත්ත දේ එයා විකුණ ගන්න තමයි යන්නේ. හරිද? නැද්ද? දැන් ඔබ ගිහින් ගමක විකුණන්න බලන්න. හරිද? ගමේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් ඔය ටියුෂන් සර් හැමදාම ගමේ ඉන්නේ. නෑ ළමයි. ආර්ථිකය ශක්තිමත් තියෙන තැනකට නේද අපි යන්නේ. ඒක ආර්ථිකය ගැන අපි බලන්න ඕනේ. හරිද? දැන් මෙහෙම හිතන්න. දැන් ડોක්ටර් කෙනෙක්. ඇයි ડોක්ටර්ස්ලා වැඩි හරියක්ම මේ ටවුන් එකට යන්නේ? ඇයි වැඩි හරියක්ම පුද්ගලයෝ දියුණු වෙච්ච තැනට බලන්නේ? එතන ආර්ථිකය ශක්තිමත් ළමයි. එතන ගැටලුවක් නෑ. තමයි ඉගෙන ගත්ත දේ බයක් නැතුව විකුණ ගන්න පුළුවන්. හැබැයි ගම් වල එහෙමද? දැන් දුෂ්කර පළාත් වල එහෙමද ළමයි? බයක් සැකක් නැතුව විකුණ ගන්න බෑ. අන්න ඒක අපි තේරුම් ගත යුතුයි. ඩොක්ටර් වුණත් ඉංජිනේර වුණත් ඕන කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ආර්ථිකයෙන් තමයි යන්නේ. නේද? ආර්ථිකය ගැන අවබෝධයක් නැත්නම් එතන දැන් ඩොක්ටර් කෙනෙක් උදාහරණයක් ගන්නවා. ඇයි ඩොක්ටර් ප්‍රයිවට් බෙහෙත් දෙන්නේ? මේ ටියුෂන් ක්ලාස් එකක් වගේ තමයිනේ. ඩොක්ටර් කරන්නේ ඇයි ප්‍රයිවට් බෙහෙත් දෙන්නේ? ළමයි රජයෙන් එයා ඉගෙන ගත්ත සහ එයා මහන්සි වෙච්ච තරමට එයාට රජයෙන් පඩියක් මදි ඇති. තේරෙනවද? එයා මහන්සි වෙච්ච තරමට ළමයි මේ ડોක්ටර් කෙනෙක් වෙනවා කියන එක සෙල්ලම් කතාවක් නෙමෙයිනේ. මේ මහන්සි වෙච්ච තරමට පඩියක් මති නිසා තමයි එයා ප්‍රයිවට් බෙහෙත් දෙන්නේ නේද? හරිද? දැන් හිතන්න ඔය ප්‍රයිවට් බෙහෙත් දෙනකොට දැන් මේ ගමක වගේ දැක් ගන්න පුළුවන් ගොඩක් කියන්නේ මුදල් අඩු තැනට යන්නේ නැහැ. හිතන්නකෝ. තේරෙනවද? අපි රුපියල් දැන් සාමාන්‍යයෙන් ගමක කොහොමද බෙහෙත් දෙන්නේ? ගමක සාමාන්‍යයෙන් 600යි 700යි ප්‍රයිවට් channel කරත් ඕනේ. හරි එතකොට දැන් හිතන්නකෝ ප්‍රයිවට් channel කරොත් අනිවාර්යයෙන්ම 3000 පයින්නවනේ. නේද? දැන් ඔය වගේ ප්‍රයිවට් channel කරන පුද්ගලයෝ කොහෙට දෙන්නේ වැඩිපුරම? නගර ආසන්න ප්‍රදේශවල ගැවසෙනවනේ. ඒකට ඇයි ડોක්ටර් කෙනෙක් උත්සාහ කරන්නේ ළමයි ටවුන් එකට යන්න. ඒකට අතන ආර්ථිකය ශක්තිමත් නේද? මේ ටවුන් එකේ ආර්ථිකය ශක්තිමත්. අපි මේ දේ දැනගෙන මේකට ඔයගොල්ලන් ජීවිතේට දෙයක් ගන්නව නම් ගන්න අනිවාර්යයෙන්ම හැමෝටම ගන්න දෙයක් තියෙනවා. මොකද ආර්ථිකය ගැන දැනගන්න මේ channel එක subscribe කරලා තියන්න.